තිරසර සංවර්ධනය මගින් ගමේ රටේ නගරේ මේ සියල්ලේ මංමාවත් අලුතින් නිම වෙනවා සහ ඉදි වෙනවා. අපි රට පුරා යන මේ චාරිකාවෙන් තිරසර සංවර්ධනය ඔස්සේ නිර්මාණය වන අලුතින් නිදිවන පාලම් මංමාවත් මේ සියල්ල පිළිබඳව ඔබට තොරතුරු ගෙනෙනවා. ඒ අතර මේ ඔබ දකින මේ පාලම මේ ගුවන් පාලම මීටර 200කට වඩා දුරින් යුක්තයි. මේ පාලම ආරම්භ වන්නේ ගණේමුල්ල නගරයෙන් නැවතමිය ගම්පහ නගරයට සේන්දු වෙන ආකාරයට තමයි නිර්මාණය කර තිබෙන්නේ. ගම්පහ දිස්ත්‍රික්කයට අයත් ගණේමුල්ල නගරය නිතර ජනතාව ගැවසෙන විශේෂිත ප්‍රදේශයක්. කොළඹ සිට දිව යන දුම්රිය මාර්ගයේ වැටී තිබෙන්නේ ගණේමුල්ල නගර මැදයෙන්. මේ හේතුව නිසා නිතර ගමනාගමනයට දැඩි අපහසුතාවයන් ඇති වෙනවා. වසර ගණනාවක් තිස්සේ දෛනික රාජකාරි සඳහා පිටත්ව යන ජනතාව මෙන්ම පාසල් දරුවන්ට ව්‍යාපාරිකයන්ට සහ මගේ ජනතාවට මුහුණ දීමට සිදුව ඇත්තේ දැඩි දුෂ්කරතාවයකට. ඊට විසඳුමක් ලෙස වර්තමානයේ නව ගුවන් පාලම දුම්රිය මාර්ගයට ඉහළින් ඉදිවෙමින් පවතිනවා. වසර ගණනාවක් තිස්සේ කිසිදු රජයකින් මේ සඳහා විසඳුමක් ලබා නුදුන් අතර වර්තමාන රජය මගින් ගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන්ගේ මඟ පෙන්වීම යටතේ තිරසර සංවර්ධන විශේෂ වැඩපිළිවෙල යටතේ උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍යාංශය මාර්ග සංවර්ධන අධිකාරිය මගින් මෙම පාලම් ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරනු ලබනවා. මෙම ගුවන් පාලම ගණේමුල්ල නගරයේ සිට ගම්පහ නගරයේ වෙත සම්බන්ධ කෙරෙනවා. රුපියල් මිලියන 1768ක් වැය කර ඉදිකරනු ලබන මෙම ගුවන් පාලම මාර්ග සංවර්ධන අධිකාරියේ බ්‍රිතාන්‍ය යකඩ පාලම් ව්‍යාපෘතිය මගින් ඉදිකිරීම් සිදු කරනවා. දවසට දුම්රිය වාර 200කට අධික ප්‍රමාණයක් මේ මාර්ගයට මේ පාලමට යටින් තිබෙන මාර්ගය ඔස්සේ දිවෙනවා. මේ නිසාම තමයි මාර්ග තදබදය මේ ස්ථානයේ ඇති වෙලා තිබුණේ. ඒට විසඳුමක් විදිහට තමයි මේ ගුවන් පාලම අලුතින් නිර්මාණය වෙලා තින්නේ. හරියට මේ වසර අගවන විට තවත් මාස කිහිපයකින් ජන සතු කර මේ පාලම ජනතාවගේ සුබ සිද්ධිය වෙනුවෙන් ඔවුන්ගේ ප්‍රයෝජන සඳහා ලබා දීමට නියමිතයි. රත්ජාදවන්න දෙකම ගියාගේ පල්ලෙහාට. දැන් අවුරුදු ගාණක් තිස්සේ අවුරුදු 10ක් 12ක් තිස්සේ ওই ට්‍රැෆික් එකේ මුණ දෙන සාමාන්‍යයෙන් හවස 6න් විතර පස්සේ ගොඩක් දුරට කිලෝමීටරයක් විතර දුරට පොලිම තියෙනවා. සන්තෝෂයි ඉතින් මේ වගේ දෙයක් මේ ගමකට ගමත් දියුණු වෙනවන්නේ. ඇත්තටම ඉතින් පාලම හැදෙන එක හොඳයි. මොකද මේ රේල් පාලමට ගේට්ටුව ආවම මගින්ට යන්න දෙන්න කරදරයි වාහන ට්‍රැෆික් එක තියෙනවා. ඉතින් ගුවන් පාලම හදලා යනවනම් ඇත්තටම හොඳයි. අතිසාර්ථකයි. හොඳයි ඇත්තටම ට්‍රැෆික් එක අඩු වෙනවා. හොඳ වැඩක්. හොඳයි ඇත්තටම සතුටක් දැනෙනවා. හොඳයි. අපිත් හරි ආසයි අපේ නගරේනේ. මෙතන ට්‍රැෆික් එක දැක්කහම යන්නේ ඉතින් අපි හවසට එහෙම එන්නෙම නැහැ. මේ එන්න බෑනේ මෙතන. වාහන පැය භාගෙ පැය ඒ වගේ හිටියා. මේ වාහනයක් රේල් පාර පැන ගන්න බැරුව. පාර පයින්ටත් බෑ. බඩු මුට්ටුව කරන් හිටගෙන යන්නත් බෑ. එහෙනම් ගොඩක් වටිනවා පාලම අපිට. පිරිසුට යන්නේ ගොඩක් අපස්ථාවයට තිබුණේ. දැන් ඉතින් ගොඩක් පාසු වෙයි කියලා මම විශ්වාස කරනවා. ඔව් ඇත්තටම හරි සන්තෝෂයි. දැන් කොයි රජයක් ආවත් සාමාන්‍ය වැඩ කටයුතු කෙරුණා. නමුත් මේ ගණේමුල්ලට කියලා පාලමක් ඉතින් මේ රජයෙන් තමයි දැන් මේ පාලම ඉවර කරන්නේ. දැන් අවසන් කරන්නේ මේ රජයෙන් තමයි. ජනපති නියමයෙන් රට වටා ගොඩනගෙන තිරසර සංවර්ධනයේ තවත් එක් ව්‍යාපෘතියක් වන ගණේමුල්ල ගුවන් පාලම ඉතාමත් කෙටි කලක් තුළ ගම්පහ ජනතාවට මෙන්ම සුවහසක් මගේ ජනතාවට මෙතෙක් විදි අපහසුතා හා ජීවිත අවදානම් නිවා කරමින් නුදුරු දිරකදී ගණේමුල්ල ගුවන් පාලම ජන සතු කෙරෙනු ඇත.